හොඳ හැමෝටම සුබ දවසක්. ඉතින් අපි බලමු BTC එකේ දැන් තියෙන තැනින් හැටියට ඉස්සරහට කොයි වගේ මූව්මන්ට් එකක් දෙයිද සහ අපිට කොයි වගේ තැන්වල එන්ට්‍රි ගන්න chance තියෙයිද කියලා. එතකොට අපි මුලින්ම BTC එකේ monthly chart එක දාගත්තොත් අපිට පහුගිය මාසේ පෙබරවාරි මාසේ හොඳ bearish candle එකක් විදිහට පල්ලෑට close වුණා. එතකොට අපි දන්නවා මේ විදිහට previous candle එකේ low එකත් violate කරගෙන පල්ලෑට close වුණාම එතකොට monthly වුණත් buyers එක create වෙන්නේ ඒ ක්‍රියේට් කරපු ලෝ එකේ. ඊට පස්සේ අපිට මාර්තු මාසේ මේ වෙනකොට ක්ලියර්ලි අරගෙන තියෙනවා ඒ ටාගට් එක. එහෙම නැත්නම් පෙබරවාරි මාසේ ලෝ එක. ඉතින් එතකොට අපිට monthly level එකෙන් ඊගාව idea එක ගන්න පුළුවන්. තව දවස් 11කින් monthly candle එක close වෙන විදිය අනුව ඊගාවට monthly bias එක කොයි පැත්තට create වෙයිද කියලා ඒ idea එක අනුව අපිට ඊගාවට entries බලන්න පුළුවන්. ඊගාවට අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ monthly chart එකේ overall මෙන්න මේ wave එකට අදාළව ෆිබ් එක වගේ ගහ ගන්න පුළුවන්. එතකොට අපිට golden pocket එක ආසන්නව 70000 72000 කියන මෙන්න මේ area එකේ set වෙනවා. ඉතින් එතකොට අපිට කලින් create කරපු previous high එකකුත් තියෙන නිසා මෙන්න මේ area එකේ liquidity collect කරගෙන යනවා කියන idea එක ගන්න පුළුවන්. ඉතින් වඩාත් හොඳයි මේ විදිහට තව ටිකක් පල්ලහැට drop වෙලාම market එක අහපව් recovery වුණොත්. ඊගාට අපි daily time frame එකට ගියාම අපිට clearly පේනවා මේ වගේ falling wedge විදියට pattern එකක්. ඉතින් ඒකෙදි RSI divergence එකකුත් create කරලා තමයි මේ up movement එක යන්නේ. ඊගාට අපි 4 hour chart එකට ගියාම අපි පැහැදිලිවම මෙන්න මේ area වලදී කිව්වා පල්ලහැට retrace වුණොත් අහපව් long position බලන්න පුළුවන් කියලා. මොකද අපිට මේ area එකේදී පැහැදිලිවම 4 hour time frame වගේ bullish පැත්තට flip වෙලා තිබ්බා. මෙතන අපිට PO3 වගේ setup එකකුත් එක්ක 4 hour වල මෙන්න මේ area වල තිබ්බ gap එකකින් අපිට clearly entry එකක් තිබ්බා. ඉතින් අපි Telegram channel වලත් මේ entry එක මේ chart idea එක share කරගෙන තියෙනවා. ඉතින් කවුරු හරි Telegram channel එකෙත් update එක හිටියනම් මේ entry එක ලස්සනට ගන්න chance එකක් තිබ්බා. එතකොට BTC එකේ අපි 1 hour chart එකට ගියොත් අපිට තාම කිසිම විදිහකට sell එකකට entry එකක් ගන්න confirmation එකක් නැහැ. ඉතින් කවුරු හරි පල්ලෙහින් ගත්ත buy එකක් තියෙනවා නම් මේ වෙනකොට profit book කරගෙන අපි අර daily time frame එකෙන් බලපු ලොකු pattern එක break කරගෙන up වෙයි කියන idea එක ඇතුව යම්කිසි ප්‍රමාණයක් hold කරන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට 1 hour divergence වගේ reject වෙන confirmation දෙනකන් වගේත් කෙනෙකුට trade එක hold කරන්න පුළුවන් වෙයි. ඉතින් දැනට තියෙන තැන හැටියට අපිට BTC එකේ කරන්න පුළුවන් පල්ලහැට retracement එකක් වගේ දුන්නොත් මේ විදිහට 1 hour වල තියෙන දැනට තියෙන leg එකට වගේ fib එක ගහගත්තොත් පල්ලහැට retrace වුණොත් යට level වලදී confirmation බලලා අහපව් long position පැත්තට entries බලන්න පුළුවන් වෙයි BTC එකේ. ඉතින් අනිවාර්යෙන් පොඩි time frame වල 15 minute වල වගේ divergence වගේ confirmation බලලා liquidity sweep වගේ confirmation බලලා තමයි entries ගන්න ඕනේ. අනිවාර්යෙන් stop loss එකත් මේ වගේ low එකකට දා ගන්න ඕනේ. එහෙම පල්ලයට retrace වුණොත් අපිට ගන්න entry එක ඇත්තටම මේ ලොකු pattern එක break කරනකන් වගේ hold කරන්න පුළුවන් වෙයි. ඊගාට අපි API 3 coin එක ගත්තොත් මේ coin එකේ අපිට clearly පෙවුණා මෙතනදී ලොකු bullish movement එකක් ගිහිල්ලා මෙතනදී accumulation එකක් යනවා. ඉතින් එතකොට මෙතනදී උඩ පැහැදිලිවම liquidity grab එකක් වගේ අහපව up movement එකක් ගිහිල්ලා මේ වෙනකොට අහපව pattern එකකුත් create කරගෙන එක තැන ලොකු consolidation area එකක් යනවා. ඉතින් එතකොට මේ coin එකෙත් අපිට bearish කියන idea එක ගන්න පුළුවන්. ඉතින් අපි entries බලනවා නම් මේකේ අහපව අපිට watch කරන් ඉන්න පුළුවන් මේ වගේ උඩ level එකකට reach වෙනවද කියලා බලලා. එහෙම නැත්නම් මේකේ මේ වගේ setup වල වැඩ කරන ස්වභාවයක් තමයි මේ වගේ ලොකු pattern හදලා පල්ලහැට break කරලා අහපව යට තියෙන level වලින් අහපව මෙන්න මේ උඩ level වල liquidity ගන්න up වෙන ස්වභාවයකුත් තියෙනවා. ඉතින් කෙනෙකුට ඒ idea එකක් තියෙනවා නම් පල්ලහැ level වලදී කෙනෙකුට long position උනත් බලන්න පුළුවන් වෙයි. මේ API 3 කියන coin එකේ අනිවාර්යෙන් හොඳ stop loss එකක් මේ වගේ low එකකට දාගෙන target කරගන්න පුළුවන් වෙයි. මේ create කරපු highs උනත් target කරන්න පුළුවන් වෙයි කෙනෙකුට. ඊගාට අපි XRP coin එක දාගත්තොත් XRP coin එකෙත් අපිට daily time frame එකේ මේ විදිහට clearly bullish flag එකක් වගේ pattern එකකුත් create කරගෙන යන ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට 4 hour වගේ time frame උත් bullish පැත්තට flip වෙලා කියන idea එක ගන්න පුළුවන්. ඉතින් එතකොට BTC එකේ කලින් කියපු idea එකත් එක්ක අපිට XRP එකෙත් watch කරන් ඉන්න පුළුවන් මේ විදිහට 1 hour වගේ Fibonacci tool එක ඇදගෙන පල්ලහැට retracement එකක් දුන්නොත් අහපව් long පැත්තට entries බලන්න පුළුවන් වෙයි XRP coin එකෙත්. ඉතින් එහෙම ගන්න කෙනෙකුට ඇත්තටම මේ ලොකු bullish pattern එක break කරලා up වෙයි කියන idea එක ඇතුව මේ pattern එක break කරනකන් වගේ target කරන්නත් පුළුවන් වෙයි කෙනෙකුට.
ඊගාට අපි මේ TST කියන coin එක දාගත්තොත් ඉතින් මේ වගේ coin වල ස්වභාවය තමයි හරිහමං හොඳ bullish level එකකට එනකන් ඒ කියන්නේ හරිහමං bounce වෙන point එකකට එනකන් මේ වගේ sell වෙන movement එක දිගටම continue වෙගෙන යනවා. ඉතින් එතකොට දැනටත් පේනවා මේ TST coin එකේ කිසිම bullish ස්වභාවයක් නැහැ. තවමත් තියෙන්නේ උඩට retrace වෙවි පල්ලහැට sell movement එක continue වෙන ස්වභාවයක් තමයි තාමත් තියෙන්නේ. ඉතින් දැනටත් අපිට පේනවා මෙතනදී daily gap එකෙන් තමයි clearly අපිට rejection එකක් දීලා හොඳ wicks වලින් වගේ උඩ liquidity collect කරගෙන පල්ලහැට එන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ coin වල අපිට target ගන්න පුළුවන් ඒ create කරන lows. ඉතින් එතකොට අපි මේ low එකට අදාළව entry up බලන්න පුළුවන් වෙයි මේ වගේ අහපව් උඩ මේ වගේ coin අහපව් උඩට retrace වුණොත් දැනට create කරපු high එකකට වගේ stop loss දාගෙන ටාගට් කරන්න පුළුවන් මෙන්න මේ වගේ lows. ඉතින් අනිවාර්යෙන් watch කරන් ඉඳලා entries ගන්න ඕනේ මේ වගේ coin වල. දැන් මේක පේනවා අපිට දැන් BTC එකෙත් up movement එක ලොකුවට ගියාට මේ coin එකේ bearish ස්වභාවය ඒ විදිහටම තියෙනවා. ඉතින් එතකොට අපිට තවත් වැඩි sure එකකින් මේ වගේ coin වල sell පැත්තට entries බලන්න පුළුවන්. ඊගාට Vena coin එක දාගත්තොත් මේ coin එකෙත් අපිට clearly පේනවා මේ විදිහට උඩට retracement දෙද්දී gaps වලින් හොඳට reject වෙන ස්වභාවයක්. ඉතින් Vena coin එකෙත් කෙනෙකුට bearish idea එක තියෙනවා නම් අනිවාර්යෙන් sell පැත්තට entries බලන්න පුළුවන් වෙයි. දැනටත් තියෙන තැනේදී අපිට clearly පේනවා 1 hour වලත් පොඩි divergence එකක් එක්ක අපිට 15 minute වලත් මේකෙදි divergence එකක් දැනට create කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට මේ දැනට තියෙන area එකකින් උනත් Vena coin එකේ sell පැත්තට entries බලන්න පුළුවන්. ඊගාට අපි මේ THE කියන coin එක දාගත්තොත් ඉතින් කලිනුත් මම වීඩියෝ වල පෙන්නලා තියෙනවා මේ වගේ coin වල ස්වභාවය තමයි sell වේගෙන එද්දී අහපව් previous තියෙන low level වලටම මේ coin වල sell movement එක continue වෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් උඩට දෙන retracement බල අහපව් sell පැත්තටම entries බලන්න තමයි මේ coin වල කරන්න පුළුවන්. ඉතින් දැනටත් මෙතන clearly පේන හොඳ liquidity pool එකක් clear කරන්න movement එකක් ගිහිල්ලා අහපව් coin එක bearish පැත්තට move වෙලා තියෙනවා. ඉතින් එතකොට අහපව් උඩට දෙන retracement බලලා පල්ලෑ පැත්තට sell පැත්තට entries බලන්න පුළුවන් වෙයි THE කියන coin එකේ. ඊගාට අපි sui coin එක දාගත්තොත් අපි දන්නවා sui coin එක හොඳ fundamentals effect එකක් තියෙන coin එකක්. ඉතින් මේ coin එකත් මේ වෙනකොට මෙයාගේ up එක ගියපු ලොකු movement එකකින් පස්සේ සැලකිය යුතු retracement එකක් පල්ලහැට දීලා තියෙනවා. ඉතින් කෙනෙකුට buy කර ගන්නවා නම් හොඳ demand zone එකක් මේ වෙනකොට දීලා තියෙන්නේ. ඉතින් අපි futures වගේ entry එකක් බලනවා නම් අපිට තාම මෙතන මේ bounce වෙන level එකේ ලොකුවට buy confirmation නැහැ. ඒත් එක්කම අපිට පැහැදිලිව පේනවා මෙතනදී මෙයා bearish pattern එකක් create කරගෙන තමයි මේ movement එක යන්නේ. ඉතින් අපිට තාමත් හිතන්න පුළුවන් මෙයාගේ මේ 4 hour bearish ආපු movement එක අහපව් continue වෙයි කියලා. ඉතින් එතකොට අහපව් අපිට උඩ level වලදී මෙයාගේ sell පැත්තට entries බලන්න පුළුවන් වෙයි. ඊගාට අපි Kaito coin එක දාගත්තොත් අපි Kaito coin එකෙත් මේ උඩ level වලදී sell entry එකක් ගත්තා. ඉතින් එහෙම ගත්තු කෙනෙක්ට profit partially book කරගෙන hold කරන් ඉන්න chance එකක් තියෙනවා. ඉතින් එතකොට අහපව් මේ වගේ coin අහපව් ඉතින් මේ වගේ coin වල අහපව් අපි entries බලනවා නම් උඩට දෙන retracement බලලා අහපව් මේ පල්ලහැ level target කරලා entries බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් watch කරන් ඉඳලා මේ වගේ හොඳ accumulate වෙලා උඩට manipulation කරන movement බලලා උඩ තියෙන gaps වලින් එහෙම නැත්නම් OB වලින් වගේ අහපව් sell පැත්තට entries බලන්න පුළුවන්. අපි අනිවාර්යෙන් overall මෙයාගේ ඊගාව direction එක ගැන idea එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි entry එකක් තමයි බලන්න ඕනේ මේ වගේ coin වල. ඊගාට අපි ගලා coin එක දාගත්තොත් ගලා coin එකෙත් අපි previous කතා කරපු coin වල වගේ same pattern එකක් එක්ක bearish idea එක තියෙනවා. ඉතින් ගලා coin එක overall පල්ලහැට හොඳ demand zone එකකට තමයි retrace වෙලා තියෙන්නේ. ඉතින් spot වගේ buy කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳ opportunity එකක්. ඊගාට අපි මේ chillgai කියන coin එක දාගත්තොත් අපි දන්නවා මේ coin වල කිසිම fundamental වත් strong ස්වභාවයක් නැහැ. ඉතින් මේ වගේ coin list වුණාට පස්සේ මේ වගේ දෙන sell movement එක දිගටම continue වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ coin වල divergence දුන්නටවත් අපිට අහපව් අපේ කියන idea එක clearly ගන්න අමාරුයි. ඉතින් මේ වගේ coin වල අපි watch කරගෙන ඉන්න ඕනේ daily time frame එකකින්වත් අහපව් bullish පැත්තට flip වෙලා එක POS එකක්වත් දෙනකන් අපිට ඉවසලා බලන් ඉන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ coin අහපව් ඔන්න up පැත්තට movement එකක් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට bullish පැත්තට flip වෙලා එක BOS එකක්වත් දෙනකන් අපිට අනිවාර්යෙන් ඉවසීමෙන් watch කරන් ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ coin වල අහපව් bullish පැත්තට up වෙයි කියන idea එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ coin තවත් පල්ලහැටම
රීට්‍රේස් වෙවි ඩවුන් වෙන්න පුළුවන්. ඊගාට අපි මේ BMT කියන coin එක දාගත්තොත් ඒකෙත් අපිට clearly පේනවා හොඳ up movement එකක් ගිහිල්ලා මේ වෙනකොට 1 hour වගේ time frame bearish පැත්තට flip වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේ coin එකෙත් උඩ level වලින් අහපව් පැහැදිලිවම short පැත්තට entries බලන්න පුළුවන්. ඉතින් කෙනෙකුට watch කරන් ඉන්න පුළුවන් මේ වගේ fib එක වගේ fib tool එක වගේ ගහගෙන අහපව් උඩට retrace වෙන level බලලා sell පැත්තට entries බලන්න පුළුවන් වෙයි. ඉතින් කෙනෙකුට මේ sell idea එක ඇතුව ඇත්තටම hold කරන් ඉන්නත් පුළුවන්. මේ වගේ යට level වලට එනකන් උනත් කෙනෙකුට ඇත්තටම hold කරන්න chance එක තියෙනවා. ඉතින් BTC එකේ අනිවාර්යෙන් කියපු movement එක watch කරන් ඉන්න. පල්ලයට retrace වුණොත් හොඳ level වලින් බලලා අහපව් buy පැත්තට entries බලන්න. එහෙනම් YouTube channel එක subscribe කරලා තියාගන්න. Telegram channel එකටත් join වෙන්න. එහෙනම් next video එකෙන් set වෙමු. හැමෝටම සුබ දවසක්.